ආයුබෝවන් 2025 ජුනි 22 වෙනිදා බුධ කටක රාශියට පැමිණුණා. ඉතින් මේ බුධගේ කටක රාශියට පැමිණීම ලෝකයට රටට වගේම ඔබට කොහොමද කියන කාරණේ පිළිබඳව අවධානයෙන් ඉන්නවා කියලා අපි විශ්වාස කරන නිසා අපි තීරණය කළා ඔබේ ලග්නයට අනුව මේ ග්‍රහ මාරුව ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව යම් කාරණා කිහිපයක් ගැඹුරින් කතා කරන්නට. විශේෂයෙන්ම මේ ග්‍රහ මාරුව නිසා වෘෂභ මිථුන කන්‍යා මීන කියන ලග්න වලට තාම සුබ ඵල ලැබෙනවා කියලා තමයි ජ්‍යොතිෂයට අනුව අපිට කියන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම මේෂ කටක සිංහ තුලා කියන ලග්න හිමියන්ට මිශ්‍ර ඵල ලැබෙනවා. හැබැයි මේ ග්‍රහ මාරුව තරමක් අභියෝගාත්මක ලග්න කිහිපයක් විදිහට වෘශ්චික ධනු මකර යන ලග්න අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කුම්භ ලග්නයත් මේ අතට එකතු වෙනවා. ඉතින් මෙන්න මේ ලග්න පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔබට අත්විඳීමට ඉදිරි මාස කිහිපය තුළ මොන වගේ තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවද කියන කාරණේ පිළිබඳව අපි ගැඹුරින් සාකච්ඡා කරොත් විශේෂයෙන්ම අපි මුලින් සඳහන් කරපු වෘෂභ මිථුන කන්‍යා මීන යන ලග්න හිමියන්ට ඉදිරි මාස කිහිපය සුබවාදී ලෙස බලපානවා. වෘෂභ ලග්න හිමියන්ට ආර්ථික ස්ථාවරත්වයේ සහ නව ආදායම් මාර්ග උදා වන අතර රැකියා උසස් වීම හෝ ව්‍යාපාර දියුණුවට අවස්ථාව හිමි වෙනවා. මිථුන ලග්න හිමියන්ට නව දැනුම ලබා ගැනීමටත් අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක වීමටත් යහපත් කාලයක්. කන්‍යා ලග්න හිමියන්ට සෞඛ්‍ය තත්ත්වය යහපත් වන අතර රෝග පීඩා අඩු වී සතුරු කරදර වලින් මිදීමට අවස්ථාව සැලසෙනවා. මීන ලග්න හිමියන්ට ආගමික හා ආධ්‍යාත්මික දියුණුවට අවස්ථාව උදා වන අතර විදේශගත වීමට අපේක්ෂා කරන අයටද යහපත් අවස්ථාවන් උදා වෙන කාලයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේෂ කටක සිංහ තුලා යන ලග්න හිමියන්ට මෙම කාලය තුල මිශ්‍ර ප්‍රතිඵල අත්විඳීමට සිදු වනු ඇත. මේෂ ලග්න හිමියන්ට ආර්ථික වශයෙන් යම් දියුණුවක් පෙන්눔 කළද සෞඛ්‍ය තත්ත්වයේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. කටක ලග්න හිමියන්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි අතර රැකියා ස්ථානීය අභියෝග වලට මුහුණ දීමට සිදු වෙනවා. සිංහ ලග්න හිමියන්ට හවුල් ව්‍යාපාර සහ විවාහ ජීවිතය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන අතර තුලා ලග්න හිමියන්ට ගමන් බිමන් වැඩි විය යුතු අතර අධ්‍යාපන කටයුතු වලදී අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම ලග්න හිමියන්ට අභියෝග මැද්දේ වුවද නිසි කළමනාකාරීත්වයෙන් යුතුව ඉවසීමෙන් කටයුතු කිරීමෙන් තත්ත්වය සමබර කරගන්න පුළුවන් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ අපට තියෙන ජ්‍යොතිෂ දැනුමට අනුව. ඒ වගේම වෘශ්චික ධනු මකර යන ලග්න හිමියන්ට ඉදිරි මාස කිහිපය අශුභවාදී ලෙස බලපානවා. එහෙම නැත්නම් අභියෝගාත්මක කාලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියන්ට ආර්ථිකමය වශයෙන් දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන අතර ණය ගැති තත්ත්වයන් හෝ මූල්‍යමය පාඩු සිදුවිය හැකි කාලයක්. ධනු ලග්න හිමියන්ට රැකියා ශාස්ත්‍රීය අභියෝග සහ ස්ථාවරත්වයක් ඇති නොවිය හැකි කාලයක් වගේම මහජන සම්බන්ධතා පිළිබඳව සැලකිලිමත් විය යුතු කාලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මකර ලග්න හිමියන්ට හවුල් ව්‍යාපාර වලින් ගැටලු ඇති විය හැකි අතර විවාහ ජීවිතයේදී ගැටුම් හෝ අසමගියක් ඇතිවීමට ඉඩ තියෙනවා. මෙම ලග්න හිමියන්ට මෙම කාලය තුල සියලු කටයුතු අතිශයින් ප්‍රවේශම් සහගතව කළ යුතු අතර ඉවසීමෙන් සහ ඥානාන්විතව කටයුතු කිරීම ඉතාම වැදගත්. බුධ මාරුව තුලින් බොහෝ අංශවල යහපත් දියුණුවක් ඇති වේ. ස්වභාවික විපත්ද ඒ අතර සිදු වෙන්න පුළුවන් කියලත් අපට පෙන්눔 කරනවා. ඔබ සියලු දෙනාටම යහපත වෙනුවෙන් යහපත් පිළිවෙත් හා ශාන්ති කර්ම සිදු කිරීම ඉතාම වැදගත්. ඒවා කිරීමෙන් මේ අයහපත් තත්ත්වයන් මගහරවා ගන්න වගේම යහපත් තත්ත්වයන් වර්ධනය කර ගන්නත් ඔබට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම බුධ මාරුවෙන් අධ්‍යාපන කටයුතු දියුණු වන ලග්න හිමියන් මෙම කාලයේදී ලා කොළ පැහැති ඇඳුම් අඳින අධ්‍යාපනය ලබන අයට අවශ්‍ය දේවල් පරිත්‍යාග කරන්න. මුරු තැන්පත් හෝ මුං කිරිපත් සාදා ළමුන්ට බෙදා දෙන්න. ආගමික ස්ථානයක හෝ අධ්‍යාපන ආයතනයක කොහොඹ ගසක් සිටුවා රැක බලා ගන්න. බුදගෙන් වන උවදුරු දුරු කරගන්න පුළුවන් කියලා අපිට ජ්‍යොතිෂයට අනුව සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ජ්‍යොතිෂය ආගම දහම සහ විශ්වාස කරන ධර්මයට අනුව ඔබේ දියුණුව ගොඩනගා ගන්න කොහොමද කියන කාරණේ පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන ඒමට නියමිතව තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරන අපේ YouTube නාලිකාවත් සමග රැඳිලා ඉන්න කියලා. බොහොම ස්තුතියි හැම දිනාටම ජයග්‍රාහී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.